රුවන්සන්න හැම දිනාටම මෙන්න මේ වීඩියෝ එක ටිකක් බලන්න. ඒ වීඩියෝ එක බලලා අපි ඊට පස්සේ ටිකක් කතා කරමු. ආච්චිලා දඹදිව යනවනේ. මම මේ මගේ අඳුරන ආච්චි කෙනෙක්ගෙන් අහුවා දැන් මොකද්ද මේකේ එන්ඩ් පොයින්ට් එක. අපිට පින ලැබෙනවා. එතකොට නිවන් යන්න ලේසියි. හරිද? තණ්හාවනේ තියෙන්නේ. තණ්හාව. ඇයි දඹදිව යන්නේ? අර හිතේ ශ්‍රද්ධාව නෙමෙයි. පින ලබාගෙන නිවන් යන්න. තොපි යන්නේ අපායේ. චුග්ගල නිවන් යන්න. දඹදිව යන්නේ. ඒක නර මේකේ උන්ට අවුරුදු ජීවිතේ අවුරුදු 20 30 ඔක්කොම තිබ්බ දඹදිව යන්න. නෑ. නාකි වෙලා මැරෙන්න ඕන්න මෙන්න පපුව ගැහෙද්දි යනවා දඹදිව. වඳින්න කරන්න පුළුවන් ඔක්කොම කරලා දඹදිව ගියාට යන්න. මේ දිව්‍ය ලෝකේ. අම්මපා. ඒ කියන්නේ ලංකාවේ දැක්ක නේද? මේ තමයි අපේ අනාගතය. ඒ තමයි අපේ අනාගතේ මේ රට බාර ගන්න ඉන්න තරුණ දරුවෝ. කොසල් රජතුමා සිහින දාසයක් දැක්කනේ. එක හීනයක තියෙනවා මහා විශාල ලොකු ගල් වතුරේ පාවෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මම දුටුවේහි ලොකු ගල් වතුරේ පාවෙනවා. අනේ ස්වාමීනි මට මේකේ තේරුම කියලා දෙන්න. රජතුමනි කලබල වෙන්න කාරණාවක් නැහැ. අනාගතේ මේ ලෝකෙ මිනිස්සු මෙන්න මෙහෙමයි තිඳු තීරණ ගන්නෙ. කොහොමද? බුද්ධිමතුන්, ගුණගරුක මිනිසුන්, සිල්වතුන්, පැවිද්දන් යම් දෙයක් කියයිද ඒ කිසිවක් අහන්නේ නැහැ, තකන්නේ නැහැ. හැබැයි අඥාන මිනිස්යාගේ කතා රටක් පිළිගන්නවා. අත්දැකීම් නැති බාල මිනිස්යාගේ කතා රටක් පිළිගන්නවා. බුද්ධිමතා, ගුණවතා, සිල්වතාගේ යම් උපදේශයක්, යම් දෙයක්, යම් කතාවක් කිසිදු කෙනෙක් ගණන් ගන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ මම දැක්ක මේ වීඩියෝ එක යටින් කමෙන්ට්ස් කරලා තියෙනවා. ඌ කියන කතාව ඇත්ත. මොකද්ද මේ ඇත්ත? මේ අපේ අහිංසක අම්මලා, ආච්චිලා දඹදිව යන්නේ තණ්හාවට කියන කාරණාව. අපේ ජීවිතේ තණ්හාව නැත්තේ කාටද? හැම කෙනාටම තණ්හාව තියෙනවනේ. ඒ නිසානේ අපි මේ හැමදේම බදාගෙන තියෙන්නේ නේද? පුංචි කාලේ ඉඳන් අපි කොයි තරම් දේවල් වලට ආස කරනවද? හැබැයි පුතේ දැනගන්නට ඕනේ එක දෙයක් ඔයා. මං හිතන්නේ ඔයාට අවුරුදු 20යි. ඒ නිසා ඔයාගේ ජීවිතේ මේ අවුරුදු 20ට අත්දැකීම් හරිම පොඩි. අවුරුදු 10න් පස්සේ ඔයා අත්දැකීම් ගන්න ඇති. ඒ වගේම අවුරුදු 15 දී ඔයා අත්දැකීම් ගන්න ඇති. හැබැයි අවුරුදු 20 දිත් ඔයා අත්දැකීම් ගන්නවා. හැබැයි මේ තරම් බරපතල මාතෘකා පිළිබඳව කතා කරන්න ඔයාට අත්දැකීමක් නැහැ. ඒ වගේම තමයි මේ වැඩසටහන මේ පුංචි දරුවෝ ගෙන්නවලා මේ ළමයිව හාස්‍යයට ලක් කරන මේ වැඩසටහන් නිර්මාණය කරන අය, ඒ වගේම තමයි ඒවා මෙහෙවන අයත් ඊට වඩා අඥාන මිනිස්සු සහ බාල අදහස්. මීට වඩා ගුණගරුක දේවල් අද ලෝක ළමා දිනේ නිසා මම මේ ගැන කතා කරන්නේ. මේ අවුරුදු 20ක් කියලා කියන්නේ පුංචි ළමයි. ඒ ළමයි ලොකු දෙයක් කරන්න බලාපොරොත්තුෙන් හිටියට ලොකු අදහස් තියන් හිටියට ඒ ළමයි පුංචි ළමයි. අපි දකින විදියට. ඒ නිසා පුතේ මේක හොඳට අහගන්නට ඕනේ. ඔයාලගේ අනාගතය ලස්සන කරගන්න ඕනේ ඔයාලමයි. ඒ තමයි සංවරභාවයෙන්, ගුණවත්භාවයෙන්, සිල්වත්භාවයෙන්. එහෙම නැතුව මේ අර වඳුරෙකුට දැලපිහියක් හවුනාම කණ්ණාඩියක් හවුනාම දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා හැම තැනම කපා ගන්නවනේ. ඒ වගේ ලැබුණොත් අවස්ථාව ප්‍රයෝජනට ගන්න ඕනේ. ඒ වගේම ලැබුණොත් අවස්ථාවක් ඒකෙන් බබලන්න ඉගෙන ගන්නට ඕනේ. එහෙම නැතුව මාධ්‍ය සදාචාරය, එහෙම නැත්නම් මීඩියා එතික්ස් කියන කාරණාවන් පිළිබඳව ඉගෙන ගන්නට ඕනේ. එහෙම නැතුව මයික් එකකුයි කැමරමන් කෙනෙකුයි එහෙම නැත්නම් කැමරාවකුයි ඉස්සරහ තියෙන පළියට මෙහෙම හැසිරෙන්න යන්න එපා. ඒක ඔයාට හොඳ නැති දෙයක්. ඒ වගේම අම්මලා තාත්තලාටත් හොඳ නෑ ඔයාලගේ. ලෝක ළමා දිනේ දවසේ මම මෙන්න මේ කතාව මේ සමාජයට ගත්තේ, සමාජයට අරගෙන කියන්න ගත්තේ. දැන් දරුවෝ නෙමෙයි ඉන්නේ, ඊටත් වඩා එහා ගිහපු පිරිසක්. ඒ නිසා දරුවන්ගේ ලෝකය ලස්සන කරන්නට අපි හැමදෙනාම වග කියන්නට ඕනේ. අපි හැමදෙනාම ඒ වෙනුවෙන් උනන්දු වෙන්නට ඕනේ. මේ පුංචි ළමයි
මහමිනිස්සු හිතන විදියට තල්ලු කරලා මේ මිනිස්සු ළමයිගේ හිත නාස්ති කරන එක, කුණු කරන එක, ඒ ළමයිට අවුරුදු 20ක ළමයික අවුරුදු 40ක 50ක ප්‍රශ්න අහලා මේ ළමයි අමාරු දාන එක කළ යුතු දෙයක් නෙමෙයි. ඒක හොඳට අවබෝධ කරගන්න, තව ඉගෙන ගන්න. මාධ්‍යයකට එනවනම් මේ කතා කරනවනම්, සමාජයකට මැසේජ් එකක් පාස් කරනවනම් ඒක කොහොමද මම කරන්න කියන කාරණාව. ඒ නිසා ගිරිය කය ගහගෙන ගිරියටින් පුම්බගෙන ආච්චිලා දිවි ලෝක යන්න තමයි මේ දඹදිව යන්නේ. මේක හොඳට අහගන්න පුතේ. මම මේ කතාව ඔයාලට කියන්නම ඕනේ. ඔයාගේ ආච්චි ඔයාගෙන් ඇහුවොතින් දඹදිව යන්න ඕනේ පුතේ මාව යවපන් කියලා. ඔයාත් අත මෙන්න මෙහෙම කරගෙන මෙහෙම ගගහා ඔයා ආච්චිට බයිනෝද විදිහට කුණු හarpෙන්. කවදාවත් එහෙම කරන්නේ නැහැ නේද? අනේ මගේ ජීවිතේ තවමත් මගේ අම්මා දඹදිව යවා ගන්න බැරි වුණා. මොකද ඒ හේතුව තමයි අපිට මුදල් නැහැනේ. ඒ නිසා මුදල් තියෙන අය තමන්ගේ ආච්චිල සීයල තමන්ගේ අම්මලා තාත්තලා දඹදිව යවනවා. බුදුරජාන් වහන්සේගේ දීපය, බුදුරජාන් වහන්සේ වැඩ සිටි තැන්, බුදුරජාන් වහන්සේගේ ඉපදුණු තැන මේව බලනකොට කොච්චර දෙයක්ද? සැදෑ සමය ගත කරන අයයි මේව බලන්න යන්නේ. එහෙම නැතු තරුණ පහේ අවුරුදු 18 19 ළමයි යන්නේ නැහැ. යන්න විදියකුත් නැහැ. සද්ධාවකුත් නැහැ. පැහැදීමකුත් නැහැ. දැන් ඔයාට පැහැදීමක් තියෙනවද? බුදුහාමුදුරුවෝ ගැන අපමාන රේණුවක් නැහැනේ. ඔයා දඹදිව යන උත්සාහ කරපු කෙනෙක්ද? නැහැනේ. එහෙනම් ඔයා වයසට ගිය වෙලාවේ ඔයාට කරන්න දෙයක් නැහැ. පිනට යොමු වෙන්නට ඕනේ. ඒ නිසා මේ ආච්චිලාට සීයලාට ওই විදිහට අපහාස කරන්න එපා පුතේ. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒ අහිංසක මිනිස්සු අම්මා කෙනෙක් ගන්න, ඒ අම්මා අරගත්තාම එයාම මෙන්න මෙහෙමයි ජීවත් වෙන්නේ. කොහොමද? ඒ අහිංසක අම්මා දරුවෝ හදනවා. ඒ දරුවෝ ලොකු කරන්න උත්සාහවන්ත වෙනවා. එතකොට යාගේ හොඳම ජීවිතේ කාලේ ගෙවිලා ගිහිල්ලා ඒ ළමයි ඉස්කෝලේ යවනවා. ඒ ළමයි කසාද බඳිනවා. ඒ අම්මා ආච්චි කෙනෙක් වෙලා. ඊට පස්සේ ඒ දරුවන්ට ළමයි හම්බ මේ කසාද බඳිනවා, ඉස්කෝලේ යවනවා, මුණුපුරු මිනිපිරියව පවාච්චලා සීල යවනවා. අන්න ඒක නිසා පුතේ මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනේ. මීට වඩා සංයමයක් ඇති කර ගන්න ඕනේ. සංවරයක් ඇති කර ගන්න ඕනේ. ඒ වගේම මේවා මෙහෙවන්නට මේ පුංචි දරුවෝ ගෙන්නවලා ඉත්තම් කරගෙන තමන්ගේ දේවල් සමාජගත කරන අයටත් මම මේ වෙලාවේ කියන්නට ඕනේ. ඔය අය තාම සමාජය ගැන අවබෝධයක් නැති නිසා මේ වගේ දරුවෝ ගෙන්නවලා, මේ වගේ ළමයි ගෙන්නවලා, මේ රටේ කෑ ගස්සවලා, අම්මලා තාත්තලාට බන්නවලා, ආච්චිල සීයලාට බන්නවලා, බුදුදහම අල්ලගෙන බුදුදහමට පුළුවන් තරම් අපහාස කරලා බුදුහාමුදුරුවෝ තමයි හැම දෙයකටම පලි. බුදුහාමුදුරුවෝ තමයි හැම දෙයකටම අල්ලගන්නේ. ඉතින් මේක අද විශේෂයෙන් මම කියන්න හිතුවේ මේ මාතෘකාව මම අද කතා කරනවා කියලා හිතුවේ. මොකද අද ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය. අනේ මගේ ආච්චිය තවමත් මට මතකයි. ඇය තරම් සුන්දර ගැහණියක් මගේ ජීවිතේ තාම ඇඳලවත් නැහැ. අහිංසක අසරණ මිනිස්සු ඒ මිනිස්සුන් දඹදිව යන්නේ මැරෙනවට බයවක්වත් දිවි ලෝකයක් යන්නවක්වත් නෙමෙයි. ඒ මිනිස්සු සැදෑ සමය කියනවා. විශ්‍රාම කාලය කියනවා. විශ්‍රාම කියලා කියන්නේ මොකක්ද? සියලු දේවලින් ඈත් වෙලා ඉන්නේ. රස්සාවෙන් පවා ඈත් වෙලා කරන්න තියෙන පින්කම් විතරයි. ඒක නිසා දරුවෝ මීට වඩා බුද්ධිමත් වෙන්නට ඕනේ මේ සමාජයේ හැසිරෙනකොට, කතා කරනකොට. ඒ නිසා ඔයා කොයිතරම් පරිහානියටපත් වුණාද මේ වීඩියෝ එක හරහා? ඔයාට කොයිතරම් මිනිස්සු බයින්නවද? ඒ වගේම තමයි ඒ ළමයා කතා කරපු දේවල් හරි කියලා වැඩි හිටියොත් ඒ ළමයට පිදුරු දදා ඒ ළමයි විනාශ කරනවා. ඒක නිසා හොඳට බුද්ධිමත්ව කල්පනා කරන්න. මේ ආච්චිලා සීයලා නැත්තම් මේ ශාසනයක් ඇත්තේ නැහැ. ඒගොල්ලෝ අයගේ සද්ධාව නිසා තමයි මේ පන්සල් වලට දාන ටිකක් හරි ලැබෙන්නේ. ආමුදුරු නමක් බඩගින්නේ ඉන්නේ නැත්තේ මේ ආච්චිලා සීයලා නිසා. ඒක හොඳට අවබෝධ කරගන්නට ඕනේ. ඔය වගේ තරුණ පහේ ළමයි කවදාවත් දානයක් කරගෙන එනවද පන්සලකට? පන්සලකට ඇවිල්ලා චෛත්‍යයක් ගඩොලක් අතින් අරන් දෙනවද? එන්නේ නැහැ. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ මේ ආරාම විහෙර විහාර හැදෙන්නේ ඒ වගේම ස්වාමින් වහන්සේලාගේ බඩ පිරෙන්නේ මේ අම්මලා තාත්තලා නිසා. ඒ අයට අපහාස කරන්න යන්න එපා. තවත් තේරුණා නේද? ලෝක ළමා දිනේ දවසේ මං කිව්වේ දරුවෙක් විදිහට වාට. ඔයා පුංචි හිතන්න එපා ඔයා ලොකුයි කියලා. ඔයාට අවුරුදු 20ක් විතර වගේ තමයි මට පේන්නේ. හරියට දැලි රැවුලවත් වාට හැදිලා නැහැ. ඒ නිසා දරුවෝ මීට වඩා සංයමයකින් මීට වඩා හොඳ විදියට බුද්ධිමත්ව කල්පනා කරන්නට ඕනේ. ඒව මෙහෙවන අයටත් මේ උපදෙස්මයි දෙන්නේ. ඒ නිසා නිවැරදි විදියට දරුවෝ හැසිරවන්න උත්සාහ කරන්න. හැමදිනාටම තෙරුවන් සරණයි.